මුණන් හැක් මචං මේ බලපන් අපේ අම්මා අන්න ටර්නින් පොයින්ට් එක බොයිස් ඔක්කොම එක වල්ලේ පොළු මෝඩෙක් වගේ ගන්න ගතේ තියන්නේ මල්ලි දැන් ඉන්න මේ හිරි කටු පිපුණ මේ ටුයිකර් කියයි මේ ෂොට් තුනට තුනක් ගැහුවද බං තමු බය වෙලා ගියා බං ඇබ්නෝමල් මට PC සුද්දා හලෝ බෝ කොහෙද මම පියා මෙහෙට යන්නේ නැවතියා ඔව් PC zone ඒ PC zone එකේ පැනල් ඉන්නවද රිෆ්‍රෙෂ් 65යි මට බැලුවලගේ ලීඩගේ රේට් එක බලපන් කැරියෙන්නේ බං ඌ අර අපේ වචනෙන් කතා කරන්නේ මේ ලයිව් එකට ඇවිල්ලා යා මේ හොඳ අයියා කෙනෙක් හොඳ එහෙම නෑ උඹලා දැන් ගේම් මට මුණන් හැක් මචං මේ බලපන් අපේ අම්මා මල්ලි මේ බොරු මරසි දාන්න එපා මේ ආපා උඹලා බොරු මරසි දාන්න එපා හරිද කරා මේ බලහන් අඩෝ මල්ලි මේ හරි මම මේ දන්නේ නැහැ ඉතින් මම මේ මෙහෙම ඉන්නවා ප්ලේයර්ස්ලා ඉන්නවා ඒක හරි ඉන්නවා දැන් අපි සංග්‍රහණයක් කරනවා මේ බලන්න හරිද මෙයා මැච් 275ක් ගහලා තියෙනවා 275න් මැච් 150ක් ඒ කියන්නේ දැන් අපි 250ක් කියලා ඇවරේජ් කරොත් මෙයා මැච් 100ක් විතර තමයි MVP නොවී තියෙන්නේ ඊටු ටික ඔක්කොම මෙයා MVP වෙලා තියෙනවා හරිද එයා 275න් 206ක් වින් ගහලා තියෙන. එතකොට මෙයා 71යි නෑ 69යි පරාද වෙලා තියෙන්නේ. මට මුඩු වෙනවා. මට මුඩු මල්ලි ඔබ කවුද මල්ලි? හෙඩ්ෂොට් අකෝ මුගේ කිල් කවුන්ට් එක 1589යි 1309ම්ම හෙඩ්ෂොට් ගහලා තියෙන්නේ. මගේ මල්ලියේ ट्रिपल किल 140ක් ගහලා තියෙන සමාවෙන්න මට වැරදුනා MVP 143යි ක්වාඩ්‍රා කිල් 43යි උඹ නම් මල්ලියේ කේස් බීආරුත් ගහලා තියෙනවා බීආර් KD එක 14යි මුගේ ආච්චිට ඒ ඔබට ගරින එකෙන් මා හරි දුන්නද ඔල්ලෝ මොකද වෙන්නේ මෙතන සුපිරි මැච්චයක් බලා ගන්න පුළුවන් වෙයි වගේ අද නෑ මම මේ පැනල් කියනෝ නෙමෙයි මම එහෙම කිව්වේ නැත්තම් මං පැනල් කියලා මට බයිනවනේ බා දැන් මූ මචං හොඳ ප්ලේයර් කෙනෙක් වුණත් මුට පැනල් මචං කියන්නේ මේ කොල්ලා කොහොම ගැහුවත් මූ මචං වින් කරත් පැනල් එහෙම තමයි දැන් අපේ ෆ්‍රී ෆයර් සොසයිටි එක අපේ සංස්කෘතිය අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ සමාජය එහෙම හැදිලා තියෙන කරන්න දෙයක් නැහැ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඒක තමයි ඇත්ත දැන් මෙතෙන් ඇවිල්ලා වයිට් ට්‍රිපල් 4 ගැහුවොත් නම් අම්මට මගේ මෙයා තමයි ෆේවරිට් ප්ලේයර් මෙයා තමයි මගේ මෙයා තමයි මගේ ටර්නින් පොයින්ට් එක කියලා තමයි කට්ටිය ඉතින් එහෙම ඌට ඌ ඒ වුණාට ගහන්නේ තනිකරම ඔලු විතරයි ඔව් ඒක තමයි දැන් මෙහෙම මම කියන්නේ කවුරුත් හොඳයි මෙයා වැරදි මෙයා හරි මෙයා හොඳයි එහෙම නැහැ අපි හැමෝම දිහා සැකයෙන් බලමු මල්ලි මේ අයියේ මම දන්නේ නැහැ ඔයා හදන්නකෝ මේක මේවා මොකද්ද PC එක Ryzen ද Intel ද i5 12 Gen RTX 3050 අනේ ඉතින් හරිනේ ඉතින් හොඳ PC එකකුත් තියෙනවා හරි ඔයා එතකොට මට කියන්නකෝ PC version ද ගහන්නේ නැත්නම් blue stack normal ඔව් PC version හරිනේ ඉතින් ඒ PC version ගහලාද බං මෙච්චර headshot rate එකක් තියෙන්නේ යකෝ PC ගහන කොල්ලෝ දන්නවා එමුලේටර් ගහන කොල්ලෝ දන්නවා XY කියන එකේ වටිනාකම මේ එමුලේටර් එකේ XY කියලා එකක් නැහැ ගහන mouse DPI එකෙන් තමයි ඔක්කොම කරන්න තියෙන්නේ XY කියනවා එමුලේටර් එක දැම්මා හරි නෑ මං කියන්නේ වා normally beta version එක අරන් ගහනවා නම් basically Google Play එකෙන් වාට නෑනේ ඔව් ඒක නෑ මං කියන්නේ එහෙමයි PC version එක විදිහටම ගහනවා නම් ඕක මචං මෙයාලට XY නෑ මෙයාලා දැන් blue stack දාගෙන ගහන ඉඳා emulator එකේ තියෙන settings ටික ඔක්කොම වැටෙනවා ඇති එතෙන් හරි boys මේ කොහෙන්ද එන්නේ රේස් මගේ පැත්තේ තියාගෙන ඔයාගේ යාළුවෙක්ද
අන්න ටර්නින් පොයින්ට් එක බොයිස්. ඔක්කොම එක වල්ලේ පොළු. හරිද? අයියෝ ගාන වැටුණා. මචං කේස් වගේ ඔච්චර සැකේ වැඩි බෝක්ස් වෙනවා. එකක් හරි ඉතින් හරි මල්ලි මේමයි. හරිද? නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරු කියනවනේ. අත් දෙන්නකෝ අපිට ID එක sorry password එක 92යි 56යි 19යි 30 ID එක boys rule ටික දන්නවනේ. තමයි කරු අම්ම වදින්න නැති වෙලු. අරුත් අත්තර headset rate එකක් තියාගෙන යකෝ match 150න් නෑ sorry 250න් 150ම මු දින්නලා කිල් ගානෙන් දෙකෙන් පංගුවක් හෙඩ්ෂොට් ගහලා වදින්න නැති වුණොත් තමයි මට පුදුමේ. මල්ලි මේ බට් එක ගියා බා. දැන් 6 ෂොටි ගාන් ඉන්න මල්ලි පිළිකන්නේ බා. අඩු අන්න පැනල් එක. ආයෙත් අඩු හෙල්. ඒ ෂොටි කාර්යය බලහංග මුගේ ඔළුව ගලවුවා. මට තාප්පේ මුඩ පැනපැනක් ගහනවා. හය ෂොටි කාර්යයක් අඩෝ ගන්දුවෙක් ගහනවා හය ෂොටි කාර්යයක්. ඔල්ලෝ. ඈ? උයි. කොහෙන්ද බං එන ඔක්කුනේ? Double kill. Something happening bro.